සපුමලී කියන්නේ මුතුදෙනිය ඉස්කෝලෙට ආපු අලුත් ඉංග්‍රීසි ගුරුවරිය. ඇය නතර වෙලා ඉන්නේ ගමේ ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ ගෙදර. මෙහෙම ඉන්නකොට මේ ගෙදර අයිතිකාරයා එහෙම නැත්තම් ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ පුතා එනවා. තාරක රන්දෙනිය කොළඹ ලොකු අමාත්‍යංශයක ලේකම් කෙනෙක්. සපුමලීගේ හිතේ තාරක ගැන ආදරයක් උපදිනවා. නමුත් සපුමලී පස්සේ තමයි දැනගන්නේ තාරක විවාහකයි චූටි පුතෙක් ඉන්නවා. ඒත් එක්ක මේ චූටි පුතාගේ අම්මා මේ වෙනකොට මේ ලෝකය අතහැර ගිහින් කියලා. තාරකගේ අම්මයි තාත්තයි දෙන්නම කැමති තාරකයි සපුමලී එකතු වෙනවට. තාරක අම්මගේ තාත්තගේ හිත් රිද්දන්න බැරිකමටයි පුංචි පුතාට අම්මෙක් ඕනකමටයි සපුමලීට කැමති වෙනවා. ඒත් තාරකගේ හිතේ සපුමලී ගැන තවම ආදරයක් නම් නැහැ. අදින් පාසල් නිවාඩුව ආරම්භ වෙනවා. දැන් සපුමලීගේ මුළු ලෝකයම වෙලා තියෙන්නේ මේ පුංචි දඟකාරයා. පාසල් නිවාඩුවේ සපුමලීට යන්න තියෙනවා නම් යන්න තියෙන එකම තැන ලොකු අම්මගේ ගෙදර. ඒත් සපුමලී මේ නිවාඩුව මේ චූටි මහත්තයත් එක්ක ඉන්න තීරණය කරලා ඉවරයි. සපුමලී කියන්නේ අම්මෙක් නොවුණු අම්මෙක්. දැන් සපුමලී චූටි සොහාන්ට අම්මෙක් වෙලා ඉවරයි. චූටි සොහාන්ට නම් සපුමලී නැතුව බැහැ. ඒත් තවමත් තාරකගේ හිතේ සපුමලීට ඉඩක් ලැබිලා නම් නැහැ. තාරක සපුමලී එක්ක කතා කරන්නේ පුංචි සොහාන් ගැන විතරමයි. අපි දෙන්න ගැන අදවත් තාරක කතා කරයිද? හැමදාම මෙහෙම හිත ඉන්න සපුමලී එක්ක කවමදාකවත් තාරක ආදරය ගැන නම් කතා කළේ නැහැ. අම්මගේ තාත්තගේ හිත් රිද්දන්න බැරිකමටයි පුංචි සොහාන්ට තිබුණු ආදරේටයි සොහාන්ට අම්ම කෙනෙක් ඕනකමටයි තාරක අම්මලා ගෙනාපු යෝජනාවට කැමති වුණා මිස තාරකගේ හිතේ තවමත් සපුමලීට ඉඩක් නැහැ. සපුමලී පුංචි සොහාන්ට ගොඩාක් ආදරෙයි. පුංචි කාලේ ඉඳලම අම්මගේ ආදරේ නොලැබිච්ච පුංචි සොහාන්ට සපුමලීගේ ආදරේ මහමෙරක් තරම් වුණා. මුළු ඉස්කෝල නිවාඩු කාලය පුරාවටම සපුමලී පුංචි සොහාන් එක්ක සෙල්ලම් කරා. සින්දු කිව්වා, නැටුවා. හරිම විනෝදයි. තවමත් තාරකට නම් සපුමලීගේ ලොකු වගයක් නැහැ. වාසුලා ඒ කියන්නේ තාරකගේ නෝනා වාසුකීගේ නියුන් සහෝදරිය. වාසුලා එනවා ලංකාවට. තාරක තමන්ගේ නෑනව එක්කගෙන එනවා ගෙදර. පුංචි සොහාන් පොඩි කාලේ දැකපු පුරුද්දට, ලබපු උණුහුමට, ඒ වගේම අම්මගේ ෆොටෝ එකට කොයි වෙලෙත් අම්මා කියපු පුරුද්දට වාසුලා දැක්ක ගමන් ළඟට දුවගෙන එනවා. අම්මා වාසුකී මිය ගියාට පස්සේ එංගලන්තෙදී දරුවා පුංචි කාලෙදී දරුවා හදා වඩා ගන්න උදව් කළේ මේ වාසුලා. අද කෑම මේසෙට සපුමලීට ආරාධනා ලැබුණේ නැහැ. හැමෝටම වාසුලා ආවට පස්සේ සපුමලීව අමතක වෙලා ගිහින්. හිතට ලොකු දුකක් දැනුණත් දුක හිතේ තද කරගෙන සපුමලී hina වුණා. හිතුවේවත් නැති මොහොතක තාරක එනවා සපුමලී බලන්න මිදුලට. ඒත් තාරකට වැඩි වෙලාවක් සපුමලී එක්ක කතා කරන්න ලැබුණේ නැහැ. වාසුලා ඈත ඉඳන් ඒ දෙන්න දිහා බලන් ඉන්නවා තාරක දැක්කා. තාරක මුකුත්ම නොකියා වාසුලා ළඟට ගියා.
මොකද මේ උනේ කියලා හිතාගන්නවත් බැරි වුණු සපුමලි ඉක්මනටම ගෙට ගියා. තාරක තමන්ට මොනවා හරි කියන්න ආවේ කියලා සපුමලිට හිතුණා. ආයෙත් එළියට ගිහින් තාරක හමු වෙන්න කියලා බලනකොට සපුමලි දැක්කේ තාරකත් වාසුලත් බොහොම ආදරෙන් hina වෙවි කතා කර කර ඉන්න ආකාරය. රෑ දැකපු සිදුවීම ගැන හිතමින් නිදාගත්ත සපුමලි අද නම් ටිකක් දවල් වෙලයි නැගිට්ටේ. සපුමලි නැගිටිනකොටත් තාරක වැඩට ගිහින්. කුස්සිය පැත්තට යනකොට ලොකු ඉස්කෝලේ හාමිනේ වාසුලත් එක්ක එකතු වෙලා කෑමත් හදලා ඉවරයි. සපුමලිට හිතුණා ලොකු ඉස්කෝලේ හාමිනේ මොනවා හරි කියයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. ඊයේ රෑ කෑමට කතා කරපු නැති එක දැන් ලොකු ඉස්කෝලේ හාමිනේට මතක නෑ වගේ. සපුමලිත් ඒක අමතක කළා. 4 දෙනාම එකතු වෙලා කෑම කෑවා. කෑම කාලේ ඉවර වුණාම සපුමලි වාසුලා එක්ක කතා කළා. බැලූ බැල්මට ඇය අහංකාරයි වගේ පෙනුනට එහෙම නැහැ. ඇය සපුමලි එක්ක හොඳින් කතා කළා. වාසුලා කියන විදියට වාසුලාගේ විවාහය දැන් කැඩිලා. ඇය එංගලන්ත ජීවත් වෙන්නේ තනියම. මේ සැරේ ඇය ලංකාවට ඇවිත් තියෙන්නේ තාරක මස්සිනාවයි පුංචි සොහාන්වයි එක්කගෙන යන්න. අනේ දීයනේ. තාරක යාවිද? සපුමලිට එහෙම හිතුණා. දැන් පුංචි සොහානුත් වැඩිපුර එකතු වාසුලාට. සපුමලිට හිතෙනවා තවදුරටත් මේ ගෙදරට කරදරයක් වෙන්න ඕනේ නැහැ කියලා. දැන් ඉතින් මෙහෙන් සමුගන්න වෙලාව හරි කියලා. සපුමලි ලොකු ඉස්කෝලේ මහත්තයා එක්කයි ලොකු ඉස්කෝලේ හාමිනේ එක්කයි කියනවා හෙට උදේම ගමට යනවා කියලා. හවස තාරකා වෙලාවේ ලොකු ඉස්කෝලේ හාමිනේ තාරකටත් මේ බව පවසනවා. තාරක සපුමලිගෙන් අහනවා ගමට යන්නේ ඇයි කියලා. සපුමලි යනවා කියලා තාරකගේ ලොකු අකමැත්තක් පේන්නෙත් නැහැ. මොකද දැන් තාරකට දරුව බලා ගන්න ප්‍රශ්නෙත් නැහැ. වාසුලා දරුව හොඳින් බලා ගන්නවා. කොහොමත් ඒ දරුවගේ පුංචි අම්මනේ. අම්මට පස්සේ දරුව ගැන වැඩි කැක්කුමක් තියෙන්නේ පුංචි අම්මටනේ කියලා සපුමලි හිත හදාගෙන ඉවරයි. සපුමලි ගොඩක් හිතලා බලලා ගනිපු තීරණයක් මේ. තවමත් සපුමලිට මේ ගෙදරින් යන්න බැරි තරමට බැඳීමක් ඇති වෙලා නැහැ. තාරක දෙමව්පියන්ගේ ඉල්ලීමට සපුමලිට කැමති කීවට තවම කවමදාකවත් ආදරය ගැන ඇයත් එක්ක කතා කරලා නැහැ. සපුමලි තාරකට කියනවා වාසුලා එක්ක හොඳින් ඉන්න කියලා. තාරක වැඩට ගිය අතරේ සපුමලි හැමෝටම සමුදීලා ගමට යනවා. දුකයි තමයි. ඒ තමන්ට අයිතියක් නැති තැනක කවදාවත් බලෙන් රැඳෙන්න හොඳ නැහැ. සපුමලි තමන්ටම කියා ගන්නවා. සපුමලිගේ හිතේ සැඟවුණු ලොකු වේදනාවක් තියෙනවා. ඒත් ඒක කාටවත් පෙන්වන්නේ නැහැ. අතීතය අමතක කරලා ඉස්සරහට යනවා කියන අදිෂ්ඨානයත් එක්ක තමයි සපුමලි ආයෙත් ගමේ ලොකු අම්මා ළඟට යන්න තීරණය කරන්නේ. තාරක වැඩ ඇරිලා ආවට පස්සේ ගෙදර වෙනද නැති පාළුවක් දැනෙනවා. විපරම් කරලා බැලුවත් සපුමලි පේන්නේ නැහැ. ඒ පාර තාරක වාසුලාගෙන් අහනවා සපුමලි කොහෙද කියලා. සපුමලි ආයෙත් ගමට ගියා කියලා තාරක දැනගත්තට පස්සේ තාරකගේ හිත ගොඩක් කලබල වෙනවා. ලොකු අම්මා ගොඩක් ආදරෙන් සපුමලිව පිළිගන්නවා. ඇයත් විශ්‍රාමික ගුරුවරියක්. විවාහ වෙලා හිටියේ නැහැ. අම්මා තාත්තා නැති සපුමලි
පුංචි කාලේ ඉඳලා උස්මහත් කළේ ලොකු අම්මා. හිතේ කොයිතරම් වේදනාවක් තිබුණත් සපුමලි ඒ බව ලොකු අම්මට පෙන්වන්නේ නැහැ. පුංචි කාලෙදි වගේම ලොකු අම්මා එක්ක හුරතල් වෙවි ජීවිතය විඳින්නට උත්සාහ කරනවා. ඒත් එක්කම පුළුවන් ඉක්මනටම ගමට මාරුවීමක් අරගෙන එන බවත් සපුමලි ලොකු අම්මට කියනවා. ඔහොම නිවාඩු කාලය ගත වෙද්දී සපුමලි එන්නේ කවද්ද කියා තාරක මග බලාගෙන ඉන්නවා. ළඟ ඉන්නකොට අගයක් නැති වුණාට සපුමලි ගියාට පස්සේ තාරකගේ හිත සපුමලි හොයා යන්න පටන් අරන්. තාරකට සපුමලිගේ සුවඳ, සපුමලිගේ කටහඬ, සපුමලිගේ සිනහව මේ ගෙදර තුල දෝංකාරය දෙනවා. කොයිතරම් හිත පාලනය කරගෙන හිත මග අරින්න හැදුවත් තාරකගේ හිත අන්තිමට නවතින්නේ සපුමලි ළඟ. සපුමලි ගමේ ගියාට පස්සේ තාරකගේ මේ වෙනස් වීම වාසුලාට හොඳටම තේරෙනවා. සපුමලි නැතිව කවදාවත් තාරක එංගලන්තයට එක්කගෙන යන්න බෑ කියලා ඇය තේරුම් ගන්නවා. අද මහජන දිනය. ගොඩක් ගුරුවරු අමාත්‍යංශයට එනවා ට්‍රාන්ස්ෆර් හදාගන්න. තාරකටත් බරටම වැඩ. මේ අතරේ තාරක Taman හමුවෙන්න ආපු සුපුරුදු මුහුණක් දකිනවා. සපුමලි. සපුමලි ඇවිත් තියෙන්නේ ගමේ ඉස්කෝලේට මාරුවීමක් ගන්න. තාරකගේ හිත වේගයෙන් ගෙහෙන්න පටන් ගන්නවා. බාර නොගෙන බැරි කමට තාරක ලියුම අතට ගන්නවා. ලියුම බාර දීපු සපුමලි තාරකගෙන් සමුගෙන එළියට යනවා. සපුමලි ගැන හිත අස්සේ හැංගිලා තිබුණු ආදරය තාරකටත් නොදැනීම එළියට එනවා. තාරක සපුමලි පසුපස්සෙන් ගිහිල්ලා ඒ අත අල්ලගන්නේ ආයේ කිසිම දවසක අතහරින්න නම් නෙවෙයි. තවදුරටත් ලංකාවේ ඉන්න එක තේරුමක් නෑ කියලා තේරුම් ගනිපු වාසුලා තාරකගේ අම්මටයි තාත්තටයි සමුදීලා එයාපෝට් එකට යනවා. ආදරය කියන්නේ බලෙන් ලබා ගන්න දෙයක් නෙවෙයි. ආදරය කියන්නේ ඉබේ ඇති වෙන්න ඕන දෙයක්. කාගෙන්වත් කවදාවත් බලෙන් ආදරය ලබා ගන්නත් බැහැ. එහෙම ලබා ගත්තත් ඒකේ පැවැත්මකුත් නැහැ. ආදරය කියන්නේ මුළු ආත්මයෙන්ම ඇති වෙන්න ඕන ගෞරවනීය බන්ධනයක්. මෙච්චර කාලයක් අසම්පූර්ණව තිබුණු සපුමලිගේ ආදර කතාව අද සම්පූර්ණ වුණා. ඉවසීමෙන් බලා ඉඳපු සපුමලිට අන්තිමට Tamanගේ ආදරය Tamanගේ දෙපා මුලටම ආවා.